ජාත්‍යන්තර දිනු මහින්ද්‍ර පෙරේරාගේ රංගන පෞරුෂය. ලාංකීය සිනමා වංශකතාවේ සහ වේදිකාවේ තමන්ටම ආවේනික වූ රංගන ශෛලියකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ප්‍රවීණ නළු මහින්ද්‍ර පෙරේරා පසුගියදා පැවති 9 වැනි මලයාසියන ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගන්නා ලදී. ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද රිවර්ස්ටන් සිනමා පටයේ සැරයන් උදයසිරි ලෙස ඔහු දැක්වූ අතිවිශිෂ්ට හා ආකර්ශනීය රංගනය වෙනුවෙන් මෙම ගෞරවය හිමි වේ. මේ ගමනේ ඔක්කොම අන්තිම මොහොත වෙනකන් එහෙම හිතනවා. නැත්තම් මෙච්චර වෙලා උන්ට ඉන්න බෑ. නකල්ස් කඳු වැටියේ රළු මීදුම් සහිත පරිසරයක් පසුබිම් කරගනිමින් තරුණ සිරකරුවෙකු රැගෙන යන පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ අත්දැකීම් ඇසුරින් ගොඩනැගුණු මෙම නිර්මාණයේදී මහින්ද්‍රගේ රංගනය බෙහෙවින් කැපී පෙනුණි. මෙම සම්මාන උළෙලේදී රිවර්ස්ටන් චිත්‍රපටයේම රඟපෑ ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වීමත් සමග ශ්‍රී ලාංකේය සිනමාවට ද්විත්ව ජයග්‍රහණයක් හිමි විය. මීට පෙරද රිවර්ස්ටන් චිත්‍රපටය ෂැන්හයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී සහ සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඉහළ ඇගීමට ලක් වූ අතර එහිදී මහින්ද්‍ර පෙරේරා හොඳම නළුවා සහ හොඳම නළුවා සඳහා වන රිදීතිර සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙලෙස ජාත්‍යන්තර තලයේ සම්මාන රැසකින් පිදුම් ලැබූ මහින්ද්‍ර පෙරේරා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 315 යානයෙන් දිවයිනට පැමිණි අතර නිමන්ති පෝරගේ ඇතුළු පිරිසක් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.